Hi, welcome to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද උදේම යන්න ලෑස්ති වෙලා ඉන්නේ පාඩම් කරන්න study hall එකට. ඉතින් එහෙනම් අද දවස මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේ දවස්වල පාර දිගට රොබරෝසියා මල් ඇටිලා මාරම ලස්සනයි. පුදුම තරම් ලස්සනයි පරිසරය. මට මේ පරිසරයත් එක්කම ඉන්න හිතනවා. දාලා යන්න හිතුන්නේ නෑ. එදා නම් ඇත්තටම පාඩම් කරන එක මතකත් නෑ මට පරිසරය දැක්කම. මේ තරම් ලස්සනයි. ඉතින් මේ තියෙන විහාර මහදේවි පාර්ක් එක මම පාර්ක් එක මැද ඉන්න ලයිබ්‍රරි එකට යන්නේ. පබ්ලික් ලයිබ්‍රරි එකේ තියෙන ස්ටඩි හෝල් එකට තමයි මම යන්නේ. ඉතින් පාර්ක් එක අන්තිම වෙනවත් එක්ක වගේ තමයි ලයිබ්‍රරි එක තියෙන්නේ. ඉතින් මේ දවස්වල මුළු පාර්ක් එකම රොබරෝසියා මල් වලින් පිරීලා ඒ තරම් ලස්සනයි. ආස හිතෙනවා පාර්ක් එකට වෙලා ඉන්න. මේ රොබරෝසියා මල් යාය මැද්දෙන් යද්දි පුදුම තරම් ලස්සනක් තියෙන්නේ මුළු පාර්ක් එකටම. එලියක් ඇවිල්ලා ඉතින් හරි ලස්සනයි. ඉතින් දවස මුණත් මෙතනට වෙලා එන්න පුළුවන්. ඒත් මං හරි ලෝභකමින් මෙතන දැන් දාලා යනවා. දුකින් මට පාඩම් කරන්න යන්න බෑ. ඉතින් ඒ නිසා එද්දි ආයෙත් බලාගෙන ඉන්න පුළුවන්. ඇත්තටම අර ජපානයේ සකුරා මල් වගේ හරි ලස්සනයි. ලංකාවේ රොබරෝසියා මලු. අන්න මං ඉතින් දැන් ලයිබ්‍රරි එකට ආවා. දැන් ලයිබ්‍රරි එක එහා පැත්තේ තමයි ස්ටඩි හෝල් එක තියෙන්නේ. යන්කෝ මං දැන් ඔයාලට ඒක පෙන්නන්න. ඉතින් මං ලෙක්චර්ස් නැති හැම නිවාඩු දවසකම වගේ ස්ටඩි හෝල් එකට ඇවිල්ලා මගේ ස්ටඩීස් ටික කරගන්නවා. ඉතින් මම මේ දවස්වල වුණත් ගොඩක්ම එන්නේ. මට දැන් මං ගොඩක් ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකත් එක්ක බිසි වෙලා හිටපු නිසා මගේ කැම්පස් එකේ ලෙක්චර්ස් ගොඩක් මට මිස් වුණා. ඇන්ත්‍රොපොලොජි වල නෝට්ස් හැම ගොඩ ගැහිලා. ඉතින් ලෙක්චර්ස් කට් වුණා. ඉතින් මං ඒවා මගේ කම්ප්ලීට් කරගන්න ඕන නිසා මේ දවස්වල නිවාඩුවක් ලැබෙන හැම දවසකම වගේ මේ ස්ටඩි හෝල් එකට ඇවිල්ලා මගේ වැඩ කටයුතු ටික පාඩුවේ කරගන්නවා. ඇත්තටම තමන් කරන වැඩේ හරියට ෆුල් ෆෝකස් එක දීලා කරගන්න පුළුවන් හොඳ තැනක්. මං හරි ආසාවෙන් ඇවිල්ලා තමයි මගේ වැඩ ටික මෙතන ඉඳන් කරගෙන යන්නේ. ඉතින් මම මගේ නෝට්ස් ටික අද ගොඩක් දුරට කම්ප්ලීට් කරගෙන ඒ ටික මම පාඩම් කරගෙන දැන් මෙතන යන්න තමයි යන්නේ. එහෙනම් යන මගදී අපි හම්බෙමු.
යන අතරමඟ පොඩ්ඩක් මෙතන නතර වෙලා ඉඳලා මගේ වීක්ලි ප්ලෑන් එකේ මම කම්ප්ලීට් කරපු දේවල් මොනවද, එතකොට මට තව කම්ප්ලීට් කරන්න තියෙන දේවල් මොනවද කියලා පොඩ්ඩක් හිතුවා. මම ගොඩක් මගේ ප්ලෑන් එක මේන්ටේන් කරනවා. ඉතින් මට ඕන මම හිතාගෙන හිටපු දේවල් ඒ විදිහටම කරගන්න. ඉතින් මගේ ඒ දේවල් ගැන මම ටිකක් කල්පනා කරලා හිතලා මගේ මේ ටයිම් එක පොඩ්ඩක් මෙතන ගත කරලා මම දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මේ රොබරෝසියා මල් පිපුණු වසන්තයේ අසිරිය මං අද ගොඩක් වින්ද හරිම ලස්සනයි. ඉතින් මේ ලස්සන රොබරෝසියාවේ පාඩම් දවසක් එක ගෙවුණු දවසට මං හරිම ආසයි, හරිම ආදරෙයි. ඉතින් මං අද මේ vlog එක මෙතනින් නතර කරනවා. මං තවත් ලස්සන vlog එකක් අරගෙන ඉක්මනට ඔයාලා ගාවට එනවා. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.